Stories by Sandula. ඕනෑම ගමනක සුන්දරත්වය තියෙන්නේ ගමන ආරම්භ කරන විදිහෙන්. කඳුරටට යන මේ ගමනට රන්වල දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් පතලා පඳුරක් පූජ කරලා අපි අපේ ගමන පටන් ගන්න හිතුවා. ඇත්තටම කිව්වොත් මේක කිසිම සැලසුමක් තිබුණු ගමනක් නෙමෙයි. මේ ගෙවෙන්නේ හරිම බිසි පොසොන් වීකෙන්ඩ් එකයි. ඉතින් කොටගල ඉන්න අපේ නෑදෑයෙක් බලන්න යන්න ලෑස්ති වුණු මගේ බාප්පයි එයාගේ නෝනයි ඒකම මමයි මගේ මහත්තයයි මල්ලි මේ ගමනට එකතු වුණා. අවිස්සාවෙල්ලෙන් පටන් අරන් කිතුල්ගල සුන්දරත්වය පසු කරගෙන කොටගල බලා යන මේ අපූරු චාරිකාවට එකතු වුණේ මගේ පවුලේ අය විතරයි. ඉතිං රසට යන්න ලෝකෙ වටේ ඇවිදින්න වගේම ජීවිතය ලස්සනට විඳින්න ආදරය කරන ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට අද. අපි උදේ පාන්දරමනේ ගමන පටන් ගත්තේ. ටික දුරක් යනකොට අපි ඔක්කොටම හොඳටම බඩගිනි වෙලා තිබුණේ. ඉතින් අපි හිතුවා කොහෙන් හරි නවත්තලා උදේට කෑවොත් හොඳයි කියලා. අපි අහම්බෙන් වගේ නැවැත්තුවේ මේ අපි යන පාරේ තියෙන මිරිදිය කියන රෙස්ටොරන්ට් එකේ. ඇත්තටම කිව්වොත් මේක හරිම පිරිසිදු පිළිවෙලට තිබුණ ලස්සන තැනක්. දිගු ගමනක් යන අතරමඟ විවේකීව වාඩි වෙලා රසට කෑම වේලා කන්න මේ වගේ තැනක් ලැබිච්ච එක ගැන අපි හිටියේ හරි සතුටෙන්. ඉතින් අපි ඔක්කොමලා උණු උණුවෙන් රසට කෑම වේලා කාලා තේ එකක් එහෙම බීලා යන්න හදනකොට මේ ලස්සන දර්ශනය දැක්කා. බලන්නකෝ කුරුල්ලොත් ඇවිල්ලා මෙතනින් කනවා කියන්නේ ඔයගලන්ට හිතනවනේ මෙතන කෑම කොච්චර රස ඇතිද කියලා. මිරිදියකින් කාලා වැඩි දුරක් යන්න උනේ නැහැ. ඇස් දෙක අදහා ගන්න බැරි තරම් ලස්සන ගස් කොළන් වලින් පිරුණ අමෝතුම තැනක් අපේ ඇහැ ගැටුණා. ඒ තමයි වනවදුල හෙළබුජුන් හල. ඇත්තම කිව්වොත් මේක කාගේ හරි නිර්මාණයක් කියලා කියන්නත් අමාරුයි. ඒ තරමටම සොබාදහම එක්ක මේ පරිසරය බද්ධ වෙලා තියෙනවා. හරියට කැලෑවක් ඇතුලේ තියෙන රහස් තෝතැන්නක් වගේ. මේ පරිසරය මේ විදිහට නිර්මාණය කරපු කෙනාට නම් අනිවාර්යෙන්ම සම්මානයක් දෙන්න වටිනවා. ඒක ඒ තරම් නිදහස් ඒ වගේම නිහඬ නිසල හරිම ලස්සන තැනක්. අපි උදේට කාලා හිටියත් මේ වගේ පරිසරයක ඉඳලා රස්නෙම රස්නේ කහට කෝප්පයක් එක්ක හැලපයක් නොකා යන්න අපිට නම් හිතනන් දුන්නේ නැහැ. ඉතින් අපි හැමෝම ආය වතාවක් මේ ගහකොළ මැද වාඩි වුණේ ඒ සුන්දරත්වයයි හෙළ කෑමවල රසයයි දෙකම එකට විඳින්න තමයි. මෙතන හැම දෙයකටම වඩා මට වැඩිපුරම හිත ගියේ මේ මාළු ඉන්න පොණ්ඩ එකට තමයි. තවත් විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් මේගොල්ලන්ට කෑම දෙන්න. රුපියල් 200ක් වගේ පුංචි මුදලකට මාළු කෑම කප් එකක් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මමයි මල්ලි එකතු වෙලා මේ අයට කෑම ටිකක් දුන්නා. ඒ දර්ශනය නම් හරිම සජීවී වගේම හරිම ලස්සනයි. ඇත්තටම කිව්වොත් මේ වගේ සොබාදහම බද්ධ වුණු තැන්වල ගත කරන පුංචි මොහොතක් වුණත් අපේ ජීවිතවලට ලොකු සතුටක් ගේනවා. living beautifully කියන්නේ අන්න ඒ වගේ සුන්දර අත්දැකීම් වලට නේද? පහුගිය දවස්වල තිබිච්ච තිට්ට සුලිකුණාටුවට මේ තැන සම්පූර්ණයෙන් යට වුණාලු. ඔයාලට පේනවා නේද මේ ලයිට් එකක් එල්ලෙනවා. අන්න එතන ඒ හරියට වෙනකන් වතුර පිරුණලු මේ හරියේ. ඒ වගේම රුපියල් ලක්ෂ 15ක් පමණ වටින මාළු මේ ගම් වතුරට ගහගෙන ගියාලු. ගොඩාක් අමාරුවෙන් තමයි වලවල් වල ඉඳලා ගම් වතුර ගහගෙන ගියාට පස්සේ මේගොල්ලන් මේ මාළු ටික හොයාගෙන තියෙන්නේ ගම්වාසීන්ගේ උදව් ඇතිව. පැය කීපයක සුන්දර වගේම විඩාවක් නොදැනුණු ගමනකින් පස්සේ අපි අවසානයේ අපේ ගමනාන්තයට ළඟා වුණා. මේ තමයි මධ්‍යම කඳුකරේ තියෙන සුන්දරම පුංචි නගරයක් වන කොටගල. නගරයට ඇතුළ වෙද්දිම අපිට දැනුනේ
ගත සිත නිවනේ අපූරු කඳුකර සීතල. කොටගල කිව්වම මතක් වෙන්නේ නිමක් නැති තේ වතු යායවල් මීදුමෙන් වැසුණු කඳු මුදුන්. මේ නගරය ටිකක් කාර්යබහුල වුණත් ඒ හැම තැනකම තියෙන්නේ හරිම නිදහස් පෙනුමක්. අපි අද නවාතන් ගන්නේ මගේ අයියා කෙනෙක්ගේ බංගලාවක. එයා රැකියාව කරන්නේ මේ කොටගල ප්‍රදේශයේම නිසා අපිට මේ වගේ නිස්කලංක තැනක නවාතන් ගන්න අවස්ථාවක් ලැබුණා. හීතල හුළඟත් එක්ක කඳුකරේ මේ සුන්දරත්වය විඳින ගමන් අපි අපේ නිවාඩුව ගත කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කොටගල අපේ මේ අසිරිමත් දවස් කීපය කොහොමද ගෙවුනේ කියලා බලන්න. බංගලෝ එකට ගිහින් බෑග්ස් ටික තියපු ගමන් අපිට ඉවසිල්ලක් තිබුණේ නැහැ කොටගල ටවුන් එක බලන්න යන්න. අපි නතර වෙලා හිටපු තැන ඉඳලා අඩි කීපයක දුරින් තිබුණේ කොටගල දුම්රිය ස්ථානය. ඇත්තටම මේ නගරයට එද්දි මට දැනෙන්නේ නිකම්ම ලංකාවේ තවත් එක් නගරයකට ආවා වගේ නෙමෙයි. හරියට කාලය නතර වුණ තැනකට ආවා වගේ හැඟීමක්. කොටගල ස්ටේෂන් එක ඒ තරම්ම ලස්සනයි. පරණ පන්නේ ගොඩනැගිලි ඒවා වටේට පිපුණු පාට මල් ඒ දර්ශනය හරියම ලස්සනයි. මේ නගරයේ තවත් සුවිශේෂී දෙයක් තමයි මෙහි තියෙන සංස්කෘතික විවිධත්වය. අවට ජීවත් වන දමිළ ජනතාවගේ සරල ජීවන රටාව, කෝවිල, ඔවුන්ගේ වර්ණවත් සළුපිලි සහ ඒ හුරුබුහුටි කඩපිල් මේ නගරයට එකතු කරන්නේ අපූරු සුන්දරත්වයක්. ඒ මිනිස්සුන්ගේ හිනාවල තියෙන්නේ මේ සීතල පරදන උණුසුම් බවක්. හීතල හුළඟත් එක්ක පාර දෙපස පිපුණු මල්වල සුවඳ විඳින ගමන් මේ පුංචි නගරයේ වීදිවල ඇවිදින එක මගේ හිතට ලොකු සතුටක් ගෙනාවා. ස්ටෝරීස් බයි සඳුලා නාලිකාවෙන් මම නිතර කියනවා වගේ ජීවිතය ලස්සනට විඳින්න මේ වගේ පුංචි දේවල් වුණත් ඇති කියලා මට හිතුනේ මේ වෙලාවේ. ගල නගරයේ සුන්දරත්වය විඳලා අපි ආපහු බංගලෝ එකට එද්දී හොඳටම රෑ වෙලා. එළියේ සීතල ටිකෙන් ටික වැඩි වුණත් බංගලෝ එක ඇතුලේ තිබුණේ හරිම උණුහුම් ආදරණීය වාතාවරණයක්. නැටුම් ගැයුම් මැදින් ගෙවුණු ඒ හෝරා කීපය අපේ විඩාවනිවලා හිතට ලොකු සැහැල්ලුවක් ගෙනාවා. ජීවිතේ ලස්සන වෙන්නේ මෙන්න මේ වගේ පවුලේ අයත් එක්ක බෙදා ගන්න පුංචි සතුටු අවස්ථාවලින් නේද? පහුවදා උදේ අපි හැරෙද්දී මුළු කොටගලටම ලස්සනට අවුව පායලා තිබුණා. අපි ඉක්මනට ලෑස්ති වෙලා අපේ ගමනේ ඊළඟ නැවතුම වුණ නුවරඑළිය බලා පිටත් වෙන්නයි මේ සූදානම් වෙන්නේ. නුවරඑළිය අපේ අත්දැකීම් නම් හරිම ගොඩයි. ඉතින් ඒ හැමදේම මේ වීඩියෝ එකට ඇතුළත් කරොත් ඒක ගොඩක් දිග වැඩි වෙයි කියලා මට හිතුණා. ඔයාලට බලද්දි කම්මැලි නොවෙන්න නුවරඑළියේ සුන්දර දර්ශනත් අරගෙන මම ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් එන්නම්. නොසිතූ මොහොතක පටන් ගත්ත අපේ මේ පුංචි සතුටු චාරිකාවේ පළමු කොටස ඔයාලා හැමෝම රස විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේම තවත් ලස්සන කතාවත් අරගෙන මම ලබන සතියේත් එනවා. මගේ තාත්තා පොඩි කාලේ මට කිව්වේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ප්‍රධාන වෙන්නේ තමන්ගේ මනසයි කියලා. ඒ මනස පරිස්සම් කරගන්න ඕනේ. ඒක පරිස්සම් කරගන්න වෙන්නේ තමන්ටමයි. වෙන කාටවත් පරිස්සම් කරගන්න බෑ. කවුරුවත්ම ඒක පරිස්සම් කරලා දෙන්නත් නැහැ.
මං එදා මගේ තාත්තා කිව්ව වචන අදටත් අදහනවා. ඒ හින්දා තමයි ලේසියෙන් හුස්ම ගන්න මේ මොහොතේ නිදහසේ සැනසille සතුටෙන් ඉන්න මට පුළුවන් වුණේ. අමතක කරන්න එපා. ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක්. ඉතින් ඒ විඳින්න ඒ සතුට ලබන්න ඔයාගේ මනස ගොඩාක් වැදගත්. ඉතින් රසට උයන්න, ලෝකේ වටේ ඇවිදින්න, ඒ වගේම හැමදාමත් ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන්න. ලබන සතියේ නුවරඑළියේ චාරිකාවෙන් හමු වෙනකන් මාව අහගෙන හිටපු, බලාගෙන හිටපු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.